ඕම් ශාන්ති. 2025 පෙබරවාරි මාස 27 වෙනි දින උදෑසන මුරලි බාග්දාදා මදුබන්. සාරය සුමිහිරි දරුවනි, ඔබට සත්‍යයේ ආශ්‍රය තිබෙන්නේ ඥානමාවතේ පමණයි. ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ සත්‍ය පියාගේ ඇසුරේය. පියාගේ සිහිපත් කිරීමේ සිටීම යනු සත්‍ය ආශ්‍රයේ සිටීමයි. ප්‍රශ්නය: ඔය දරුවන්ට දැන් සත්‍ය ඇසුර අවශ්‍ය වන්නේ ඇයි? පිළිතුර: සත්‍ය පියා, සත්‍ය ගුරුවරයා සහ සද්ගුරුගේ ආශ්‍රයේ හිඳීමෙන් පමණයි ඔය තමෝ ප්‍රදාන් ජීවාත්මයන්ට සතෝ ප්‍රදාන් විය හැකි වන්නේ. එනම් ඔබට අවලස්සන බවින් ලස්සන විය හැක. නොමැතුව දුර්වල ජීවාත්මයන්ට ශක්තිමත් විය නොහැක. පියාගේ ආශ්‍රයෙන් ජීවාත්මයන්ට පාරිශුද්ධත්වයේ බලය ලැබෙන අතර ඔවුන්ගේ ඔරුව උපත් 21ට එගොඩ යයි. ඕම් ශාන්ති. ඔය දරුවන් අසුන්ගෙන සිටින්නේ සත්‍යයේ ආශ්‍රයේය. සෑම චක්‍රයකම සංගමයේදී පමණයි ඔය දරුවන් මෙම සත්‍ය ස්වභාවයේ අසුන් ගන්නේ. සත්‍ය හමුව කුමක්ද කියා ලෝකය නොදනී. සත්සංග සත්‍යයේ ආශ්‍රය යන විවහාර්ය මතක ඇති කාලයක සිට පැවතුණි. භක්ති මාර්ගයේ මිනිසුන් කියන්නේ අප මේ සත්සංගයට යනවා. ඇත්ත වශයෙන් භක්ති මාර්ගයේ කිසි කෙනෙක් සත්සංගයකට නොයයි. සත්සංග පැවතිය හැක්කේ දැනුම මාවතේ පමණයි. ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ සත්‍ය ඇසුරේය. ඔය ජීවාත්මයන්ට සත්‍ය පියාගේ ආශ්‍රයේ අසුන්ගෙන සිටිනවා. වෙනත් කිසිම ස්ථානයක ජීවාත්ම පරම පියා පරමාත්ම ජීවයේ ආශ්‍රයේ අසුන්ගෙන නොසිටී. ඔවුන්ගෙන් කිසිවෙක් පරම පියාව හඳුනන්නේවත් නැත. ඔවුන් සත්සංගයකට යන බව ඔවුන් පැවසුවද ඔවුන් රැඳී සිටින්නේ ශරීර අවදානයේය. ඔබ ශරීර අවදානයට පත්වන්නේ නැත. ඔබ ජීවාත්ම බවත් ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ සත්‍ය වන බාබාගේ ආශ්‍රයේ බවත් ඔබට වැටහෙනවා. වෙනත් කිසිම මිනිසෙකුට සත්‍යයේ ඇසුරේ අසුන්ගෙන සිටීමට නොහැක. සත්‍යයේ ආශ්‍රය යන ව්‍යවහාරය පැවතෙන්නේ දැන් පමණයි. පියා මෙතන අසුන්ගෙන සත්‍ය ඇසුරෙහි නිවැරදි අර්ථ විස්තර කරදී. ඔය ජීවාත්ම දැන් අසුන්ගෙන සිටින්නේ සත්‍ය වන පරම පියා පරමාත්ම ජීවය සමුගිනුයි. ඔහු සත්‍ය පියා සත්‍ය ගුරුවරයා මෙන්ම සද්ගුරුද වන්නේය. එනම් ඔබ අසුන්ගෙන සිටින්නේ සත්‍ය ආශ්‍රයේය. ඉන්පසු ඔබ මෙතන සිටියත් නිවසෙහි අසුන්ගෙන සිටියත් කම් නැත. ඔබ තමන් ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහිපත් කරයි. ජීවාත්ම වන අපගේ සත්‍ය පියාව සිහිපත් කරනවා. එනම් අප සිටින්නේ සත්‍යයේ ආශ්‍රයේය. පියා අසුන්ගෙන සිටින්නේ මදුබන් වලයි. ඔබට පියාව සිහිපත් කිරීමට බොහෝ ක්‍රම දී තිබේ. සිහිපත් කිරීමෙන් පමණයි ඔබගේ පාපයන් දුරු කළ හැකි වන්නේ. ඔබ දිව්‍යමය අංශක 16ක් සම්පූර්ණ වන බවත්, ඉන්පසු ඔබ ඉනිමග දිගේ පහළට පැමිණෙන විට ඔබේ අංශක අඩුවන බවත් ඔය දරුවන් දන්නවා. මුලදී භක්තිය අමිශ්‍රිතයි. ඉන්පසු ඔබ ඉනිමග දිගේ පහළට පැමිණෙන විට භක්තිය මිශ්‍රිත වන බැවින් ඔබ තමෝ ප්‍රදාන් වේ. එබැවින් සත්‍ය ආශ්‍රය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. එසේ නොමැතිනම් ඔබ පිවිතුරු වන්නේ කෙසේද? ඔය ජීවාත්මයන්ට දැන් සත්‍ය පියාගේ ආශ්‍රය ලැබී තිබේ. ඔබ බාබාව සිහි කර ඔහුගේ ආශ්‍රය ලැබිය යුතු බව ඔය ජීවාත්ම දන්නවා. සිහිපත් කිරීමට ඇසුරයයිද කියයි. මේ සත්‍යයේ ආශ්‍රයයි. ඔබට මෙම සිරුරු තිබියදී ඔය ජීවාත්ම මාව සිහි කළ යුතුයි. මේ සත්‍ය ආශ්‍රයයි. කෙනෙක් වැදගත්ෙකුගේ ඇසුරෙන් පැහැපැන්වී ඇති නිසා ඔහු ශරීර අවදානයෙන් සිටින්නේ යයි කියවේ. ඔබට දැන් සත්‍ය පියාගේ ආශ්‍රය තිබේ. මෙය තුලින් ඔබ තමෝ ප්‍රදාන් බවින් සතෝ ප්‍රදාන් බවට පත්වේ. පියා පවසන්නේ මා පැමිණෙන්නේ එක්වරක් පමණයි. දැන් ඔය ජීවාත්මයන්ට පරමාත්ම ජීවයේ ඇසුර ලැබෙන බැවින් ඔබට උපත් 21කට එගොඩ යාමට හැකි වේ.
පසු ඔබ ශරීරවල ඇසුර ලබයි. මෙයද නාටකයේ පෙර නියම වූවක්. පියා පවසන්නේ ඔය දරුවන්ට මගේ ආශ්‍රය තිබෙන විට ඔබ සතෝ ප්‍රදාන් වනවා. මෙයට ස්වර්ණම යුගී වනවා යයි කියයි. ජීවාත්ම ක්‍රියාවල බලපෑමට හසු නොවන බව පැවිද්දන් සහ පූජකයන් සිතයි. ඔවුන් සිතන්නේ සෑම කෙනෙක්ම පරමාත්ම ජීවය බවයි. මින් වැටහෙන්නේ පරමාත්ම ජීවය තුලත් මාත්තු ලෝහ ඇති බවයි. ජීවාත්ම පරමාත්ම ජීවය තුල මාත්තු ලෝහ මිශ්‍ර වී තිබිය නොහැක. පියා පවසන්නේ සැබවින්ම මා තුල මාත්තු ලෝහ මිශ්‍ර වී තිබේද නැත. මා සෑම විටකම වාසය කරන්නේ උත්තරීතර දේශයේය. මන්ද මම උපන් සහ මරණ චක්‍රයට ඇතුළු නොවන නිසාවෙන් ඔය දරුවන් මෙය දන්නවා. ඔබගෙන්ම සමහරු වැඩිපුරද සමහරු අඩුවෙන්ද මගේ ආශ්‍රයේ සිටිති. ඔබගෙන් ඇතමෙක් යෝගාවේ රැඳී සිටීමට ඉතා හොඳ උත්සාහයක යෙදේ. ඔය ජීවාත්ම පියාගේ ආශ්‍රයේ වැඩියෙන් සිටින තරමට ඔබට වැඩියෙන් යහපතක් සිදුවේ. ඔබගේ පාපයන් දුරු වේ. පියා පවසන්නේ ඔහෝ ජීවාත්මයනි, ඔබගේ පියාවන මාව සිහි කරන්න. මගේ ආශ්‍රයේ ඉන්න. මා මෙම සිරුරේ ආධාරය ගත යුතුය. එසේ නොමැතිනම් පරමාත්ම ජීවය ඔය ජීවාත්මයන්ට කතා කරන්නේ කෙසේද? ඔය ජීවාත්ම ඔහුට සවන් දෙන්නේ කෙසේද? ඔය දරුවන්ට දැන් සත්‍යය ආශ්‍රය තිබේ. ඔබ නිරන්තරයෙන් සත්‍ය පියාව සීකල යුතුය. ඔය ජීවාත්ම සත්‍ය ආශ්‍රයේ සිටිය යුතුය. ජීවාත්ම ආශ්චර්යමත් වන අතර පරමාත්ම ජීවයේද ආශ්චර්යමත්ය. මෙම ලෝකයද ආශ්චර්යමත්ය. මෙම ලෝක චක්‍රය නොකඩවා භ්‍රමණය වන ආකාරය ආශ්චර්යයකි. ඔබ නාටකයේ පුරාවට පූර්ණ චක්‍රීය චරිත කොටස් රඟපායි. ඔය ජීවාත්ම තුල උපත් 84ක චරිත කොටස් පටිගත වී තිබේ. එය පුදුමයකි. ස්වර්ණම යුගී ජීවාත්ම සිටින අතර අද දවසේ ජීවාත්මද සිටිති. සියලුම ජීවාත්ම අතරින් පූර්ණ චක්‍රීය චරිත කොටස් ඇත්තේ ඔබටයි. නාටකයේ සමහරුන්ගේ චරිත කොටස් මුල සිටම ආරම්භන අතර ඇතමෙක් මැදදී කොටස් රඟපාන අතර තවත් සමහරෙක් අවසානයේදී පැමිණෙයි. ඒ සියලුම නාටක සීමිතයි. ඒවා නිෂ්පාදනය කිරීම ආරම්භුනේ මෑතකදීය. දැන් විද්‍යාවේ බලය තිබේ. ස්වර්ණම යුගයේදී විද්‍යාවේ බලය බොහෝ සීන් තිබේ. නවලෝකයේ ඉතා ශීඝ්‍රයෙන් නිර්මාණය වෙයි. ඒ ප්‍රධානතම දේ වන්නේ පාරිශුද්ධත්වයයි. ජීවාත්ම දැන් දුර්වලය. එහිදී ඔවුන් බලවත්ය. රාවණ ඔබගේ බලය උදුරා ගත්තේය. ඔබ දැන් රාවණව පරාජය කරමින් බොහෝ බලවත් වෙමින් සිටී. ඔය ජීවාත්ම සත්‍ය ඇසුරේ සිටින තරමට එනම් ඔය ජීවාත්ම පියාව වැඩියෙන් සිහිපත් කරන තරමට ඔබ වඩාත් බලවත් වෙයි. මෙම ඉගෙනුම තුලින් ඔබට බලය ලැබේ. ඔබට බලය ලැබී ඉන්පසු ඔබ මුළු ලෝකයම පාලනය කරයි. ඔය ජීවාත්ම සත්‍ය සමග යෝගාවේ සිටින්නේ මෙම සංගමයේදී පමණයි. පියා පවසන්නේ මගේ ආශ්‍රයේ සිටීමෙන් ඔය ජීවාත්ම බොහෝසේ බලවත් වේ. පරමාත්ම පියා ලෝක සර්ව බලධාරියාය. ඔබට ඔහුගෙන් බලය ලැබේ. වේද සහ ග්‍රන්ථයන්ගේ සියලු දැනුමද ලෝකයේ මුල මැද සහ අවසානය පිළිබඳ ඥාණයද ඔබට ලැබේ. පරම පියා සර්ව බලධාරියා වන අයුරින්ම ඔබද සර්ව බලධාරීන් වෙයි. ඔබ ලෝකය පාලනය කරයි. කිසිවෙකුට එය ඔබගෙන් උදුරාගත නොහැක. ඔබට මගෙන් බොහෝ බලය ලැබේ. මෙම කෙනාටද බලය ලැබේ. ඔබ වැඩියෙන් පියාව සීකරන තරමට ඔබට වැඩියෙන් බලය ලැබේ. පියා ඔබට වෙනත් අපහසුතාවයක් නොදේ. ඔහු සිහිපත් කරන්න එපමණයි. උපත් 84 චක්‍රය දැන් අවසන් වී ඇති නිසා ඔබ ආපසු නිවසට යා යුතුය. මෙය වටහා ගැනීම ලොකු දෙයක් නොවේ. බොහෝ විස්තර තුලට යෑම අනවශ්‍යයි. බීජය වටහා ගැනීමෙන් මුළු වෘක්ෂයම එයින් මතුවන අන්දම ඔබට වටහා ගත හැක.
ඒ සාරය විලසින් ඔබගේ බුද්ධියේ ඇත. මෙම කරුණු අසහායයි. භක්ති මාර්ගයේ මිනිසුන් බොහෝසේ ඉබාගාතේයයි. ඔවුන් බොහෝ උත්සාහ දරන නමුත් ඔවුන්ට කිසිවක් නොලැබේ. පියා පැමිණ ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි. ඔබ යෝගා බලය තුලින් ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. ඔබ දැරිය යුතු උත්සාහය මෙයයි. ಭಾರತයේ යෝගාව සුප්‍රසිද්ධයි. යෝගාව තුලින් ඔබගේ ආයුෂ දීර්ඝ වෙයි. සත්‍යයේ ආශ්‍රයේ සිටීමෙන් ඔබට බොහෝ යහපත සිදු වෙයි. ඔබගේ ආයුෂ දීර්ඝ වන අතර ඔබගේ සිරුරු රෝග වලින් නිදහස් වෙයි. මේ සියලු දේවල් බුද්ධියේ සන්තුහන් කරගෙන ඇත්තේ ඔය දරුවන් පමණයි. ඔය බ්‍රහ්මීන් වරුන් හැරුණු කොට වෙනත් කිසිවෙකුට සත්‍යයේ ආශ්‍රය නොමැත. ඔබ ප්‍රජාපිතාගේ දරුවන් වන අතර සීයාගේ මුණුපුරන්ය. එබැවින් ඔබ ඔහුගේ මුණුපුරන් බව දැන ගැනීමෙන් ඔබ තුල බොහෝ සතුට තිබිය යුතුය. ඔබට ඔබගේ උරුමය සීයාගෙන් ලැබේ. මේ සිහිපත් කිරීමේ වන්දනාවයි. මෙම දේවල් ආවර්ජනය කිරීමට ඔබගේ බුද්ධිය භාවිත කළ යුතුය. එමත් සත්සංගවලදී මිනිසුන් නිකම්ම කොහේ හෝ ස්ථානයක රැස් වෙයි. එවන් ප්‍රශ්නයක් මෙහි නොමැත. ඔබ එක් ස්ථානයක අසුන්ගෙන සිටින විට පමණක් නොවේ. ඔබට සත්‍යයේ ආශ්‍රය තිබිය හැකි වන්නේ නැත. ඔබ ඇවිදින විට, සැරිසරන විට සහ අසුන් ගන්නා විට ඔහු සිහි කරයි. එවිට ඔබ සිටින්නේ ඔහුගේ ඇසුරේය. නමුත් ඔබ ඔහුව සිහිපත් කරන්නේ නම් පමණයි. ඔබ සිහිපත් කිරීමෙන් නොසිටින්නේ නම් ඉන් කියවෙන්නේ ඔබ ශරීර අවධානයෙන් සිටින බවයි. ශරීරය මිත්‍යාවකි. ශරීරය සැබෑවක් නොවේ. ශරීරය අජීවීය. එය සෑදී ඇත්තේ පංච මහා භූතයන්ගෙනි. එය තුල ජීවාත්මයක් නොමැති විට එය සෙලවෙන්නේ නැත. මිනිස් සිරුරු වලට වටිනාකමක් නැත. වෙනත් ජීවීන්ගේ සිරුරු වල යම් වටිනාකමක් තිබේ. සියලු භාග්‍ය උරුම කරගන්නේ ජීවාත්මයයි. ජීවාත්මය පවසන්නේ මම මේ කෙනාය. පියා පවසන්නේ බලන්න ජීවාත්මවල තත්ත්වය දෙස. ඔවුන් බිත්තර මාළු සෑම දෙයක්ම කෑමට ගනී. ඔවුන් සෑම කෙනෙක්ම භස්ම සූර්ය තමන්ව පුලුස්සාගෙන මරණයට පත්තුණු යක්ෂයා. ඔවුන්වම පුලුස්සා ගනී. කෙසේද? සෑම කෙනෙක්ම රාගය නැමැති කොතේ අසුන්ගෙන තමන්වම පුලුස්සා ගන්නවා. එබැවින් ඔවුන් භස්ම සූර්ය. ඔබ දැන් ඥානය නැමැති කොතේ අසුන්ගෙන දේවතාවන් බවට පත්වනවා. රාගය නැමැති කොතේ අසුන් ගැනීමෙන් මුළු ලොවෙහි සියලුම දෙනා පිලිස්සී ඇත. ජීවාත්ම තමෝ ප්‍රදාන් සහ අවලස්සන වී තිබේ. පියා පැමිණෙන්නේ ඔය දරුවන්ට අවලස්සන බවින් ලස්සන කිරීමටයි. එබැවින් පියා පවසන්නේ දරුවනි, ශරීර අවධානය අතහැර තමන් ජීවාත්ම බව සලකන්න. දරුවන් පාසලේ ඉඳගෙන ඉන්පසුව ඔවුන් නිවසේ සිටින විට ඉගෙනගත් දේ බුද්ධියේ තබා ගනී. මේද ඔබගේ බුද්ධියේ තිබිය යුතුය. මෙය ඔබගේ ශිෂ්‍ය ජීවිතයයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ සිටගෙන සිටී. ඔබ අසුන්ගෙන සිටින විට, ඇවිදින විට සහ එහි සැරිසරන විට මෙම දැනුම ඔබගේ බුද්ධියේ තබා ගන්න. ඔය දරුවන් මෙහි පැමිණෙන්නේ නැවුම් වීමටයි. ඔබට වෙන අයට විස්තර කර දීම සඳහා ක්‍රමවේදද ලබා දී තිබේ. බාහිර ලෝකයේ සත්සංග අනේක සංඛ්‍යාවක් තිබේ. බොහෝ මිනිසුන් එකට රැස් වේ. ඇත්ත වශයෙන්ම එය සත්‍ය ආශ්‍රය නොවේ. සත්‍ය ඇසුර දැන් ලබාගන්නේ ඔය දරුවන්ය. පැමිණ ස්වර්ණම යුගයේ ස්ථාපනය කරන්නේ පරමාත්ම පියා පමණයි. ඉන්පසු ඔබ එහි අධිපතියන් වෙයි. ශරීර අවධානය එනම් වැරදි අවධානයක් තිබීම නිසයි ඔබ පහතට වැටුනේ. සත්‍ය ආශ්‍රය තිබීමෙන් ඔබ ඉහළට එසැවේ. ඔබ එම ප්‍රතිලාභයේ චක්‍රයෙන් භාගයක් අත්විඳී. ඔබට එහිදී සත්‍ය ආශ්‍රය ලැබෙන්නේ නැත. සත්‍ය ආශ්‍රය සහ මිත්‍යාවේ ඇසුර ගැන සඳහන් වන්නේ ඒ දෙකම එකවර පවතින බවයි. සත්‍ය පියා පැමිණි විට ඔහු සෑම දෙයක්ම විස්තර කර දී.
සත්‍ය පියා පැමිණෙන තුරු කිසි කෙනෙකුට කිසිම දෙයක් වටහාගත නොහැක. පියා දැන් ඔය දරුවන්ට පවසන්නේ ඔහෝ ජීවාත්මයනි මගේ ආශ්‍රයේ සිටින්න. ශරීරවල ආශ්‍රයෙන් ඔබට යන්න. ස්වර්ණම යුගයේදී සිරුරවල ආශ්‍රය තිබුණත් ඔබ පිවිතුරුයි. සත්‍ය ඇසුර තුළින් ඔබ දැන් අපවිත්‍ර බවින් පිවිතුරු වී ඉන්පසු ඔබට සතෝ ප්‍රදාන් සිරුරු ලැබේ. ඔය ජීවාත්මද සතෝ ප්‍රදාන් වේ. වර්තමානයේ ලෝකය තමෝ ප්‍රදාන්‍ය. ලෝකය අලුත්ව ඉන්පසුව පැරණි වේ. නව ලෝකයේ ආදි සනාතන දේවි දේවතා ධර්මය අනිවාර්යයෙන්ම පැවතුණි. අද එම ධර්මය අතුරුදහන් වී ඇති අතර ඔවුන් තමන්ට ආදි සනාතන හින්දු ධර්මයයි කියාගනි. ඔවුන් ව්‍යාකූලත්වයට පත්ව සිටී. ඔබ පෞරාණික දේවතා ධර්මයට අයත් වූ බව ඔය ಭಾರತයේ වැසියන්ට දැන් වැටහි. ඔබ ස්වර්ණම යුගයේ අධිපතියන් විය. නමුත් එම කුල්මත් බව කොහේද? සෑම චක්‍රයකම කාලය ඊතා දිගු බව ඔවුන් ලියා තිබේ. ඔවුන්ට සෑම දෙයක්ම අමතක වී තිබේ. මෙයට අවුල් ජාලාවක ක්‍රීඩාවයයි කියයි. පියා ඔබට දැන් ලබා දෙන සියලුම ඥාණය ඉගෙන ගැනීමෙන් ඔබ උසස් තත්වයක් හිමි කරගනී. ඉන්පසු චක්‍ර භාගයකට පසුව නැවතත් රාවන්ගේ රාජධානිය ඇරඹෙන බැවින් ඔබ නැවතත් වැටේ. ලෝකය පැරණි වේ. ඔබ නව ලෝකයේ අධිපතියන් වූ බව ඔබට වැටහෙනවා. ඔබ දැන් සිටින්නේ පැරණි ලෝකයේය. ඔබගෙන් සමහරුන්ට මෙතරම්වත් මතක නැත. බාබා ඔබව දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත් කරවනවා. චක්‍රයෙන් භාගයක් ඔබ දිව්‍ය ලෝකයේ වැසියන් වශයෙන් සිටින අතර ඉන්පසුව චක්‍රයෙන් භාගයකට පසුව රාවන්ගේ රාජධානිය ඇරඹෙන නිසා ඔබ පහතට වැටේ. ලෝකය පැරණි වෙයි. බාබා ඔබ දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත් කරවන බව ඔබට වැටහෙනවා. ඔබ චක්‍රයෙන් භාගයක් දිව්‍ය ලෝකයේ වැසියන් වශයෙන් සිටින අතර ඔබ ඉන්පසුව අපායේ වැසියන් වේ. ඔබ දරන උත්සාහයට අනුව අංක පිළිවෙලට ඔබ අධිපති සර්ව බලධාරීන්ද වේ. ඔබට මෙම ඥානය නොමැති අමූර්තයේ මාත්‍රාව ලබා දේ. ශිවබාට පැරණි අවයව ලැබී තිබේ. ඔහුට අලුත් අවයව ලැබෙන්නේ නැත. ඔහුට ලැබෙන්නේ පරණ හාමෝනියාවක්. පියා පැමිණෙන්නේ විශ්‍රාමික තත්ත්ව කාලයේදී පමණයි. ওই දරුවන් සතුට අත්විඳී. පියාද සතුට අත්විඳී. පියා පවසන්නේ මම පැමිණෙන්නේ ওই දරුවන්ට මෙම ඥාණය ලබා දී ඔබව රාවන්ගෙන් නිදහස් කිරීමටයි. මෙම චරිත කොටස මහත් සතුටකින් රඟපානු ලබයි. පියා ඔහුගේ චරිත කොටස මහත් සතුටකින් රඟපායි. පියා සෑම චක්‍රයකදීම පැමිණිය යුතුය. මෙම චරිත කොටස කිසිදාක අවසානයකට පැමිණෙන්නේ නැත. ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුය. ඔබ සත්‍ය ආශ්‍රයේ සිටින ප්‍රමාණයට ඒ අනුව ඔබට මහත් සතුටක් ඇති වේ. ඔබ අඩුවෙන් සිහිපත් කිරීමේ සිටින විට ඔබට එතරම් සතුටක්ද නොතිබේ. පියා ඔහුගේ දීපල ඔය දරුවන්ට ලබා දෙයි. අවංක හදවත් ඇති දරුවන් කෙරෙහි පියා තුල විශාල සෙනෙහසක් තිබේ. පියා අවංක හදවත් ඇත්තන් සමගින් සතුටු වේ. ඇතුළතින් මෙන්ම පිටතින්ද අවංක අය සහ සේවයේ කාර්ය බහුලව සිටින අය පියාගේ මහත් සෙනෙහසට බඳුන් වේ. ඔවුන් බාබාගේ සැබෑ උදව්කරුවන්ය. Tamanගේම හදවතින් විමසන්න. ඔබ සැබවින්ම සත්‍ය සේවය කරනවාද? මම සත්‍ය බාබාගේ ආශ්‍රයේ රැඳී සිටිනවාද? ඔබ සත්‍ය බාබාගේ ආශ්‍රයේ රැඳී නොසිටින්නේ නම් ඔබ කුමන තත්ත්වයකට ළඟා වෙයිද? අඛණ්ඩව බොහෝ දෙනෙකුට මාර්ගය පෙන්වන්න. එවිට ඔබ උසස් තත්ත්වයක් හිමි කරගනී. ඔබ සත්‍ය පියාගෙන් කුමන උරුමයක් හිමි කරගනීද කියා තමන්ව පරීක්ෂා කර බලන්න. එය අංක පිළිවෙලට වන බව ඔබ දන්නවා. ඇතමෙක් විශාල උරුමයක් හිමි කරගන්නවා. අතර ඇතමෙක් ඊට අඩුවෙන්ය. එය රැයත් දහවලත් අතර වෙනස මෙනි. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක්
නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව්පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. ඔබට ලැබී ඇති ශරීරයේ අවධානයෙන් සම්පූර්ණයෙන්ම එපිටින් රැඳී සිට සත්‍යයේ ආශ්‍රයේ රැඳී සිටීමෙන් පිවිතුරු වන්න. අංක 2. මෙම ශිෂ්‍ය ජීවිතයේදී ඔබ ඇවිදිමින් එහෙ මෙහෙ සැරිසරන අතර මෙම ඥාණය ඔබගේ බුද්ධියෙන් මතගෑ යුතුය. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබගේ ඉදිරියේ තබාගෙන උත්සාහ දරන්න. අවංක හදවතක් තිබීමෙන් පියාගේ උදව්කරුවෙක් වන්න. වරදානය ඔබ අමිශ්‍ර සහ බාධක වලින් නිදහස් මනෝස්ථිතියක රැඳී සිටීමෙන් සමීපව සහ සමානව සිට ඒ අනුව ප්‍රථම උපතේ ප්‍රතිලාභය ලබත්වා. පරමපියා විස්තර කරනවා පරමපියාගේ ගුණ ධර්ම සහ ඔහුගේ සංස්කාර වලට සමීප සහ ඔහුගේ ඇසුර සහ සියලු සම්බන්ධතාවල සමාන බව අත්විඳින දරුවන්ටයි ප්‍රථම උපතේ රාජකීය වංශයේ සමීපයට පැමිණීමට හැකිවන්නේ. 2. ආරම්භයේ සිට මේ දක්වා අමිශ්‍රව සහ බාධක වලින් නිදහස්ව සිටි අය පමණයි ප්‍රථමයට පැමිණෙන්නේ. බාධක වලින් නිදහස්ව සිටීම යනෝ බාධක නොපැමිණීම නොවේ. නමුත් ඔබ නිරන්තර බාධක විනාශ කරන්නෙක් සහ ජයග්‍රහණය ලැබීමයි ආරම්භයේ සිට මේ දක්වා ඔබ මෙම ස්ථಿತಿ දෙකෙන්ම හොඳින් සිටියේ. නම් ඔබ පළමු උපතේ සහකරුවෙක් වෙයි. පාඨය නිහඬියාවේ බලයෙන් නිෂේධනීයත්වය ධනාත්මක බවට පරිවර්තනය කරන්න. නිහඬියාවේ බලයෙන් නිෂේධනීයත්වය ධනාත්මක බවට පරිවර්තනය කරන්න. අවියත් සංඥා උදකලාවට ප්‍රිය කර එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න. උදකලාවේ සිටීම යනු භෞතිකව නිහඬව සිටීමත් සමගම ඒකායන කෙනාගේ ඇසුරෙහි ගිලී සිටීමය. ඒකාග්‍රතාවයේ බලයෙන් ඔබට දුරක අසුන්ගෙන සිටින අතරම ඕනෑම ජීවාත්මයකට පණිවිඩයක් යැවිය හැක. ඕනෑම ජීවාත්මයක් කැඳවිය හැක. ඕනෑම ජීවාත්මයකගේ හඬ හසු කරගත හැක. එමෙන්ම ඔබට ඕනෑම ජීවාත්මයකට සහයෝගය ලබා දිය හැක. ඕම් ශාන්ති.